වේදිකාවේ දැකීමට ලක්වීම ගැන ඔබට තියෙන අදහස මොකක්ද? මෙච්චර කාලයක් අපි ඇගීමට ලක්ුණේ අපේ රංගනීය උදෙසා. සිනමාව, රූපවාහිනී, වේදිකාව. අද සන්තෝෂයි මොකද අද රංගනයේ මේ කාන්තාවක් උදෙසා. මොකද කාන්තාවගේ මෙහෙවර මම හිතන්නේ විශාලයි. පවුලක් ඇතුලේ කාන්තාව තමයි මම හිතන්නේ සම්පූර්ණ වගකීම ගන්නෙ. කාන්තාව තමයි මම හිතන්නේ ලෝකේ දරුවෝ ඉස්සරහට ගෙනියන්නේ. ඒ නිසා අද මේ ඇගීම මට වඩාත් වටිනවා. සියලුම කාන්තාවන්ට වටිනවා. ගොඩක් ස්තුතියි ආදරේ. සහ ගමට ආදරය කරන කෙනෙක් මගේ ගෙදරත් ඇවිල්ලා දවසක් මම දන්නේ නැහැ වත්තේ හොරෙන් මල් පැල ගලවනවා බඳුනේ මරින් චාමියක් අක්කා. ඔව්. දැන් මම මල් පැල ගලවන්නේ නවත්තලා දැන් ඉරුළුව ගා කරනවා. ඉතින් ඔයාලා ගෙදර આવුත් අනිවාර්යයෙන් ඉරුළු පැල ගලවනවා. සුබ පැතුම් ජය වේවා.